කෝණ මාස ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු ජ්‍යොතිෂ්මය සහ විද්‍යාත්මක පසුබිම. නිවසක් ඉදිකිරීමේදී කෝණ මාස මගහැරීම අපේ සංස්කෘතියේ මුල් බැසගත් චාරිත්‍රයක්. බොහෝ දෙනා මේට බියවන්නේ එහි ඇති අසුබ තත්වයන් නිසයි. අද අපි බලමු මේ කෝණ මාස හරියටම යෙදෙන්නේ කවදාද සහ ඒ පිටුපස ඇති සැබෑ කතාව මොකක්ද කියලා. කෝණ මාස හරියටම හඳුනා ගනිමු. වසරකට කෝණ මාස 4ක් උදාවේ. සූර්යයා මීන, මිථුන, කන්‍යා සහ ධනු රාශිවලට ඇතුල්වීම මෙහිදී සිදුවේ. මීන කෝණ මාසය. මීන රවිය. මාර්තු 14 සිට අප්‍රේල් 13 දක්වා. මිථුන කෝණ මාසය. මිථුන රවිය. ජුනි 15 සිට ජුලි 16 දක්වා. කන්‍යා කෝණ මාසය. කන්‍යා රවිය. සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 16 දක්වා. ධනු කෝණ මාසය. ධනු රවිය. දෙසැම්බර් 16 සිට ජනවාරි 14 දක්වා. කෝණ මාසයකදී නොකළ යුතු වැඩ. අතීත මතය අනුව මෙම කාල සීමාව තුළ නිවසක ප්‍රධාන ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම හෝ සිදු කිරීම අසුබයයි සැලකේ. අත්තිවාරම් දැමීම, බිත්ති බැඳීම, උළුවහු තැබීම, වහල ගෙසීම. මෙම කටයුතු කෝණ මාස තුළ සිදු කිරීමෙන් ගෙහිමියාට නොසිතූ විපත් කරදර ඇතිවන බවත්, නිවසේ ඇති සුබතත්වය පලාගොස් නිවස පාළු වන බවත් පැරණි ජ්‍යොතිෂ මතයන්හි සඳහන් වේ. මේ පිටුපස ඇති විද්‍යාත්මක තර්කය කුමක්ද? අපේ පැරැන්නන් මේ කාල සීමාවන් වෙන් කළේ නිකම්ම නොවේ. ලංකාවේ කාලගුණය සහ ආර්ථිකය දෙස බැලුවොත් මෙහි ඇති ප්‍රායෝගික පැත්ත අපට වැටහේ. කාලගුණික බලපෑම. ඔබ හොඳින් බැලුවහොත් මේ කෝණ මාස 4ම ලංකාවේ මෝසම් සුළන් මාරුවන හෝ දැඩි වැසි පවතින කාලයන්ට සමාන වේ. වැසි කාලයක අත්තිවාරම් කැපීම හෝ වහල ගැසීම ඉංජිනේරු විද්‍යාත්මකවද අවදානම් සහගතය. ගොවිතන සහ ශ්‍රමය. අතීතයේ කෝණ මාස යෙදුනේ අස්වනු නෙලන හෝ කුඹුරු වෙද අධික කාලවලදීය. එවැනි කාලයක නිවසක් හැදීමට බාස්ලා හෝ ශ්‍රමිකයම් සොයා ගැනීම ඉතා අපහසු වීය. ද්‍රව්‍යවල ගුණාත්මක භාවය. තද වැසිකාලවලදී කොන්ක්‍රීට් නිසිලෙස වේලීමට බාධා ඇතිවන අතර බිත්තිවල තෙතමනිය රැඳීම නිසා නිවසේ ශක්තිමත් භාවයට හානි විය හැක. අපේ උපදිස්. ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරනවා නම් මේ කාලසීමාවන් මගහැර වැඩකටයුතු සැලසුම් කිරීමෙන් ඔබට මානසික සහනයක් ලැබේ. ඔබ තාක්ෂණීය ගැන පමණක් සිතනවා නම් මේ කාලසීමාවන්හි පවතින කාලගුණික තත්ත්වයන් ගැන අවධානය යොමු කිරීමෙන් අනවශ්‍ය වියදම් වළක්වා ගත හැකි. ඔබත් නිවසක් හැදීමට සුබ මොහොතක් හෝ නිවැරදි වාස්තු උපදෙස් සොයනවාද? ඔබේ නිවාස සිහිනය විද්‍යාත්මකව සහ සංස්කෘතිකව නිවැරදිව සැලසුම් කරන්න අපව සම්බන්ධ කරගන්න.